Good morning guys. අදත් ඔන්න උදේම වැඩ පටන් ගත්තා. අද පොඩ්ඩක් පරක් වුණා නැගිටින්න. ඒ හින්දා අද මේ මඩ එහෙම කඩන්න වෙන්නේ. මෙතන තමයි අපි ඉන්න ප්ලේස් එක. මේ තියෙන්නේ අපි ඉන්න තැනගේ ඉස්සරහා තියෙන වෙල්ලියාය. අපි හැමදාම උදේට මෙතන වෙල්ලියාය දිගේ තමයි යන්නේ. මල්ලිනා මට කලින් ගිහිල්ලා මෙතන වැඩ පටන් ගන්න. එයා ගිහිල්ලා ට්‍රැක්ටරේ ඉන්නේ. මම යනකොට එයා ට්‍රැක්ටරේ ස්ටාර්ට් කරනවා. අපි දැන් පිටත් වෙන්න ලෑස්ති. අද උදේම යන්නේ අක්කරයක් තියෙනවා කිව්වා මෙතන ළඟ. ඉතින් අද උදේම අක්කරේ කපලා තමයි ඊළඟ අක්කර ගන්නට යන්නේ. මේ වැල මොඩේක කොයිද? අතන්නේ මෙතන ඉඳන් බාලා තමයි යන්න දෙන්නේ අතුරු පාර දිගේ. පොඩි පාරක් තියෙන්නේ යන්න. හරි අමාරුයි ගියේ දෙන්න. මෙතනින් ගන්න ටිකක් අමාරු නම් එන ගේමක් දීලා ගත්තේ. තල් ගහක් තිබ්බ පාර මැද දෙන එක කපුවා. අපල තමයි මැෂින් එක ගත්තේ කුඹරට. උදේම කපන්න ආවට වැඩක් නැහැ. මේ පින්න කියලා නතර කරන්න කියනවා. දැන් අර දෙන්නේ කියලා ඒක තමයි බැලුවේ වී යනවද මොකද කියලා. කපන්න බෑ කියනවා. අපිට ඉතින් උදේම ගියාට වැඩක් නැහැ. තව ටිකක් වෙලා ඉන්නවා. ඉතින් අපි ගන්න අතර වැන්නලා ගන්න දෙපළට පස්සේ තමයි අපි ආයෙ කපන්න පටන් ගන්න. ඊට පස්සේ අපි කපලා ඉවරලා මේ කුඩු ඒ කපනකොට යන්න තමයි තියෙන්නේ. අයිස්ක්‍රීම් එකක් කෑවා. ඉතින් අයිස්ක්‍රීම් එක කාලා ඉවරලා අපි ආයෙ ගෙදර ආවා. මොකද උදේට කාලා ගියේ නෑ. ඒ ඇවිල්ලා කන්න පටන් ගත්තා. 10ක් මට කන්න පටන් ගත්තේ. මේ තියෙන උදේ කෑම එක. අද උදේට තෝසෙ තමයි හම්බුනේ. තෝසෙයි සම්බෝලයි අලහොදි. අපි ඉතින් ඒක ඉක්මනට කාලා ඊළඟ අක්කරේට යන්න අපි පිටත් වුණා. මේ තියෙන්නේ ඒ අක්කර ගානට යන පාර. කාපට් එක දිගේ තමයි ගියේ. කිලෝමීටර 10ක් විතර පාර දිගේ ගිහිල්ලා ගන්න. ඒ කුඹුර තියෙන තැනට ගියේ.
කුඹුරට ආවා. දැන් මැෂින් එක බාලා කුඹුරට දාන්න හදන්නේ. එතන අක්කර තුනයි තියෙනවා පුතේ. අවසර ලොකු ප්‍රමාණයක් නම් කපන්න වෙන්නේ නැහැ. මොකද කිලෝමීටර් 10ක් 15ක් ගිහිල්ලා එතන අක්කර 4ක් 5ක් තිබ්බොත් ඒක කපලා ඉවත් හවස් දෙනවා. හවස ගෙදර යන්නත් ඕනේ. ඉතින් දවසට ඔය වගේ ප්‍රමාණයක් තමයි කපන්න හම්බෙන්නේ. ලොකුවට කපන්න නැහැ. මේ තියෙන දේ වල. මේකත් ඉන්න දන්නවා ඇති කොහොමද කපන්න දෙන්නේ කියලා දැන් ඔයාලට කලින් කපලා වාගේ කරලා දාලා ගියොත් මොකද ඔයාලගේ මැෂින් එකේ වෙහෙම කියලා කපන්න මේක ටිකක් කපන්න පුළුවන් තමයි ඒක තමයි අපි කපන්න ගත්තේ ටිකක් බාගක් කපලා මැෂින් එක මට වියනවා කියලා අපි වැඩ කරන්නේ අපි ඒගොල්ලෝ හවස 3ට විතර දවල් කෑම කන්න නැවතුවා. දවල් කෑමට නවත්තලා අපි ඇවිල්ලා දවල්ට කෑමට තිබ්බේ වලමාළු තිබ්බා, බොංචි තිබ්බා, ගෝවා ගන්නුමක් තිබ්බා. ඉතින් අපි දෙන්න කාලා ඉවරලා අලහොද කාලා ඉවරලා ආයෙ වැඩ පටන් ගත්තා. වැඩ පටන් අරන් හවස 4:00ට 5ට ගිහින් ආයෙ වැඩ නැවතුවා. කවුරුහරි දන්නවද මොනවද මේ මල්ලේ දමාගෙන හොයන්නේ කියලා මෙයා අන්න කට්ටක් දාන්න මොනවද මේ හොයන්නේ කියලා බත් කාලා ඉවරලා දන්න කට්ටිය දන්නවා මොනවද මේ හොයන්නේ කියලා. ඉතින් මේ මම ඔය බත් කාලා එහෙම ඉවරලා පොඩ්ඩක් ඉතින් චිල් එකේ TikTok එක පැත්තේ ගිහිල්ලා ඉන්න වෙලාව තමයි වීඩියෝ එක ගත්තේ. අපි දැන් ගෝන් කපලා ඉවරලා මැෂින් එක පටවන්න ගන්න ගෙදර යන්න. ඒ 4:00 විතර මැෂින් එක රෙඩි වුණා. පටවලා යන්න දැන්. දවසේ වැඩි කරලා ගෙදර යන්න ලෑස්ති.
ගෙදරින් අතරම කඩයක් තියෙනවා. ඉතින් අපි නවත්තලා තේ එකක් බිව්වා. අපි දෙන්න ගෙදර යන ගමන් මේ තියෙන්නේ අපේ ගේ ගාව පාකින් එක. ඉතින් අපි කවුසයිල් පාක් කරලා දැන් තමයි ගෙදර යන්නේ. හෙට ආය අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.